මේ තියෙන්නේ ඊයේ ගින්තොට ජිම් මාකට් එකට යන්න පිටත් වුණ ගමන. ඉතින් ඊයේ ඉරිදා දවසක් උදෙන්ම 8:00 විතර ගියා. මම ඉන්නේ මොරටුවේනේ. ඉතින් මොරටුවෙන් කාතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට දාලා ඊට පස්සේ ගිහිල්ලා ගාල්ලෙන් එක්සිට් වෙලා තමයි යන්න තියෙන්නේ. ඉතින් ගින්තොට ජිම් මාකට් එක ඇවිල්ලා මූලිකවම සෙමි ප්‍රෙෂස් ස්ටෝන්ස් වලට ප්‍රසිද්ධ මාකට් එකක්. පොඩි මාකට් එකක්. දැන් බේරුවල එහෙම ගොඩක් ප්‍රසිද්ධ සාෆයස් වලට ප්‍රෙෂස් ස්ටෝන්ස් වලටනේ. ඉතින් ගින්තොට ජෙම් මාකට් එක දවස් 7ම තියෙනවා. නමුත් බදාදායි සෙනසුරාදායි දවස් දෙක මාකට් එක ඩල්. හේතුව ඇවිල්ලා බදාදා සෙනසුරාදා දවස් දෙක ඇවිල්ලා බේරුවල ජෙම් මාකට් එක පීක් දවස් දෙක නිසා ඒ පැත්තේ ගින්තොට පැත්තේ කට්ටියත් ඉතින් අනිත් කට්ටියත් ගොඩක්ම බේරුවල මාකට් එකට තමයි එන්නේ. ඒක නිසා ඒ දවස් දෙක මාකට් එක ඩල්. නමුත් අනිත් දවස්වල ඕකේ මාකට් එක 11ට වගේ තමයි පටන් ගන්නෙ. ඉතින් දැන් තියෙන ඉතින් හයිවේ එකේ අපිට පරිසරයේ සුන්දරත්වයත් බල බල යන්න තමයි. ඉතින් මෙහෙම යනකොට එක එක දේවල් හිත හිත යන්න තමයි තියෙන්නේ. ඉතින් මම ජේම්ස් වලට ආපු විදිය ඉතින් ඒක හම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්. මම සිංගප්පූරුවේ වැඩ කරා. එතකොට හෙදී ජෙමොලොජි ඉගෙන ගන්න හම්බ වෙලා එහෙම ආවේ. ඉතින් මගේ පවුලේ කවුරුවක්වත් ජේම්ස් කරන්නේ නැහැ. ඉතින් නමුත් මම හිතන්නේ ලංකාවේ ඉපදිච්ච ඕනම කෙනෙක්ට ජේම්ස් කියන දේ එහෙම නැත්නම් මැණික් කර්මාන්තයේ උරුමයි. රත්නපුරේ වෙන්න ඕනේ නැහැ. මොකද මේක පොළවෙන් අපිට උරුම වෙච්ච දෙයක් නේ ලංකාවේ කෙනෙක් විදියට. ඉතින් ඒවත් හිත හිත ඉතින් මම ඉන්නේ මොරටුවේ රත්නපුරෙත් නෙමෙයි මගේ ගම. ඉතින් ඒවත් හිත හිත මේ යන ගමන් තව ටිකකින් ගාල්ලෙන් එක්සිට් වෙලා යන්න තියෙන පොඩ්ඩක් ගම්බද පැත්තකින් වගේ තමයි මාකට් එකට යන්න තියෙන්නේ ගාලු පාරෙන් හැරිලා. ඉතින් දැන් එක්සිට් වෙලා තියෙන්නේ මේ කෝච්චිය යනකන් ඉඳලා රේල්වේ ක්‍රොසින් එකත් ක්‍රොස් කරලා ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් අපි බලමු මාකට් එක ඇවිල්ලා පටන් ගන්න 11ට මං කිව්වා වගේ දැන් වෙලාව ඇති 11ත් පහුවෙලා පොඩ්ඩක් මග සර්විස් ඒරියා එක නැවතිලා තේ එකක් එහෙම බීලා තමයි එන්න උනේ. ඒක නිසා පොඩ්ඩක් වෙලාව ගියා. කොහොමත් 11 පහ වෙනකොට ආවම හරි නැත්තම් වෙලා වැඩි ඇවිල්ලා බලන් ඉන්න තමයි වෙන්නේ. ඉතින් දැන් තව ටිකක් ඉස්සරහට යනකොට මාකට් එක පටන් ගන්නවා. ඒක පේනවා වීඩියෝ එකේ මම දාලා තියෙන ඉස්සරහට. ඉතින් මේ මාකට් එකේ ජෙම් ලැබ්ස් එහෙමත් තියෙනවා බේරුවල වගේ කීපයක් තියෙනවා ගොඩක්ම නෑ බේරුවල තරම් ජෙම් ලැබ්ස් එක තුනක් තියෙනවා මෙතන දැන් මාකට් එක පටන් ගන්නවා වම් පැත්තේ එහෙම ජෙම් ලැබ්ස් තියෙනවා ඉතින් සර්ටිෆිකේට් එහෙමත් දාගන්න පුළුවන් ගල් වලට ඉතින් මම හොඳ ගල් ටිකක් ගත්තා මෙතනින් ගානට්ස් වගේක් විශේෂයෙන් ගත්තා ප්‍රයිස් එකත් හොඳයි ක්වොලිටි එකත් හොඳයි මේ තියෙන ජෙම් මාකට් එක පොඩි මාකට් එකක් ඉතින් නමුත් මාකට් එක ගොඩක් හොඳයි ඉන්න කට්ටියත් හොඳයි ඉතින් එහෙනම් බැලුවට thank you